2009 මැයි මාසයේ මුල්ලෙවයිකාල් වෙරළ තීරයේ ලේසා කඳුලින් නැවෙද්දී ලෝකයේ දරුණුතම ගරිල්ලා සංවිධානයක අවසානයේ සනිටුවන් වෙමින් තිබුණා. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන නම ඇසෙද්දී මුළු රටක් ගැහෙද්දී ඒ සෙවණැල්ල පසුපස රහසිගතව හැදී වැඩුණු එකම එක දිනයක් සිටියා. ඇය නමින් ද්වාරකා. ප්‍රභාකරන්ගේ ආදරණීය දියණිය වුණු ඇයට අවසානයේදී සිද්ධ වුණේ මොකද්ද? ඇය ඇත්තටම යුද්ධයේදී මිය ගියාද? නැත්නම් අදටත් යුරෝපයේ කොහේ හරි රටක රහසිගතව ජීවත් වෙනවද? මෑතකදී කරලියට ආපු ඇගේ වීඩියෝවේ ඇත්ත කතාව මොකක්ද? ලෝකයට රහසක් වුණු ද්වාරකා ප්‍රභාකරන්ගේ උපතේ සිට අභිරහස් ඉරණම දක්වා සත්‍ය කතාව අපි අද අනාවරණය කරනවා. එක්දස් 986 වර්ෂය LTTE සංවිධානයේ ලංකාව ඇතුළේ තමන්ගේ බලය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින කාලය. යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු මතිවතනි ප්‍රභාකරන් සමග විවාහ වෙලා ඇයට ලැබෙන දෙවැනි දරුවා තමයි ද්වාරකා. චාල්ස් ඇන්තනීට පස්සේ පවුලට එකතු වුණු මේ එකම දියණියට ප්‍රභාකරන් පණ වගේ ආදරය කළා කියලා ඔහුගේ සමීපතමයින් පවසනවා. නමුත් සාමාන්‍ය දරුවෙකුට ලැබෙන නිදහස ද්වාරකාට ලැබුණේ නැහැ. ඇය උපන් දවසේ ඉඳන් ජීවත් වුණේ මරණයේ බය මැද. ශ්‍රී ලංකා හමුදාවේ සහ බුද්ධි අංශවල ප්‍රහාර වලින් බේරෙන්න ඇයට සිද්ධ වුණේ පොළොව යට හදපු සන්නද්ධ බංකර් ඇතුලේ ජීවත් වෙන්න. එක තැනක සති කිහිපයකට වඩා ඉන්න ඇයට අවසර තිබුණේ නැහැ. ද්වාරකාගේ ළමා කාලය කියන්නේ සෙල්ලම් බඩු වෙනුවට තමන්ගේ තාත්තා වට කරගෙන සිටි සන්නද්ධ ආරක්ෂකයින් සාතුවක්කු දැකලා හුරු වුණු අඳුරු කාල පරිච්ඡේදයක්. ඇය මූලික අධ්‍යාපනය කිලිනොච්චියේ ලබන අතරතුර 2000 වර්ෂයෙන් පස්සේ ඇයව වැඩිදුර අධ්‍යාපනය සඳහා රහසිගතව විදේශගත කළ බවට මතයක් තියෙනවා. ඇතැම් ජාත්‍යන්තර වාර්තා පවසන විදියට ඇය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් අයර්ලන්තයට ගොස් එහි විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. ඇය වෛද්‍යවරියක් කරන්න ප්‍රභාකරන් ලොකු හීනයක් දැක්කා. නමුත් යුද්ධය දරුණු වෙද්දී තමන්ගේ පවුල කෙරෙහි තිබුණු දැඩි බැඳීම නිසාම 2007-2008 කාලයේ නැවතත් ලංකාවට පැමිණි බව පැවසෙනවා. ඒ පැමිණීම ඇගේ ජීවිතයේ දරුණුම තීරණය වෙයි කියලා ඇය කවදාවත් හිතන්නට නැතුව ඇති. 2009 මැයි මාසයේ උදා වෙද්දී ප්‍රභාකරන් ඇතුළු පවුලේ හැමෝම කොටු වන්නේ මුල්ලෙවයිකාල් වල ඉතාමත් කුඩා බිම් කඩකට. මැයි 17 සහ 18 වෙනිදා මුළු ප්‍රදේශයම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. මෙන්න මේ වෙලාවේදී ද්වාරකාට මොකද වුනේ? මේ ගැන ප්‍රධාන මතයන් දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල නිල වාර්තාවලට අනුව ප්‍රභාකරන්ගේ බිරිඳ මතිවතනි සහ දියණිය ද්වාරකා බෝම්බ ප්‍රහාරයකින් හෝ අවසාන සටනේදී මිය ගියා. ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි වන ලෙස විනාශ වී තිබූ බව හෝ නන්දි කඩාල් කලපුව අසලදී අවසන් ගමන් ගිය බව විශ්වාස කෙරෙනවා. නමුත් ඇතැම් දෙමළ සංවිධාන අදටත් විශ්වාස කරන්නේ ද්වාරකා මිය ගියේ නැති බවයි. අවසාන මොහොතේදී ඇය ජාත්‍යන්තර රතුකුරු සංවිධානය හරහා හෝ මුහුදු මාර්ගයෙන් රහසිගතව බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගිය බවත් එතනදී යුරෝපයට ගිය බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. යුද්ධය ඉවර වෙලා වසර ගණනාවක් වුණත් මෑතකදී මුළු ලෝකයම උඩි යටිකුරු කරමින් වීඩියෝවක් අන්තර්ජාලයට නිදහස් වුණා. එහි සිටි කාන්තාව තමන් ද්වාරකා ප්‍රභාකරන් බව පවසමින් කතා කළා. ඩයිස්පෝරාවේ ඇතැම් පිරිස් ඇය ඇත්තටම ජීවතුන් අතර ඉන්නවා කියලා උත්සව පවා පැවැත්තුවා. නමුත් මෙහි ඇත්ත කතාව මොකක්ද? ජාත්‍යන්තර තාක්ෂණික විශ්ලේෂකයින් සහ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වලා සනාථ කළේ මෙම වීඩියෝ සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහ තාක්ෂණය භාවිතා කරලා හදපු ව්‍යාජ වීඩියෝවක් බවයි. ද්වාරකාගේ පැරණි රූප මුහුණුවර වෙනත් කාන්තාවගේ සිරුරකට බද්ධ කරලා ඩයස්පෝරාවේ ඇතැම් කණ්ඩායම් තමන්ගේ දේශපාලන සහ මූල්‍යමය වාසි වෙනුවෙන් මිනිසුන් රවට්ටන උපක්‍රමයක් බව මෙයින් ඔප්පු වුණා.
සැබෑ ද්වාරකා අදටත් ජීවතුන් අතර ඉන්නවා කියන එක මිත්‍යාවක් බවයි බොහෝ දෙනා පවසන්නේ. ලෝකයක් හොල්ලපු නායකයෙකුගේ දියණියක් වුණත් ද්වාරකා කියන්නේ අවසානයේදී දරුණු යුද්ධයක කුණාටුවකට මැදි වෙලා අතුරුදහන් වෙලා ගිය තවත් එක් තරුණ ජීවිතයක් විතරයි. ඇය මිය ගියත් ජීවත් වුණත් ඇගේ නම ඉතිහාසයේ ලියවෙන්නේ අභිරහසා ඛේදවාචකයන්ගෙන් පිරුණු චරිතයක් විදිහටයි. යුද්ධයක සාපය නායකයින් විතරක් නෙවෙයි ඔවුන්ගේ ලෙයින් උපන් දරුවන්ටත් පොදුයි කියන එක ද්වාරකාගේ ජීවිතයට හොඳම උදාහරණයක්.